මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. රාජ්‍ය සේවකයින් සඳහා සහන මිලක් යටතේ හාල් කිලෝග්‍රෑම් 20ක් බැගින් ලබා දීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් යෝජනා කර ඇති බව වෙළඳ වාණිජ්‍ය ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. එම යෝජනාවට අනුව රාජ්‍ය සේවකීන් සඳහා කිලෝග්‍රෑම් 10 බැගින් වූ කැකුළු සහ නාඩු සහල් පැකට් දෙකක් ලබා දීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ. මෙම සහල් මිලදී ගැනීම සඳහා විශේෂ වවුචර් පත් ක්‍රමයක් හඳුන්වා දෙන බවත් රාජ්‍ය සේවකීන් හට ලංකා සතුස හෝ සමූපකාර අලවිසැල් මගින් එම සහල් ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන බවත් අමාත්‍යවරයා පවසා සිටියා. රජය විසින් ගොවීන්ගෙන් මිලදී ගන්නා වී තොග සහල් බවට පත්කර මෙලෙස රාජ්‍ය සේවකීන් වෙත බෙදා හැරීමට සැලසුම් කර ඇති අතර දේශීය ගොවියාගේ නිෂ්පාදන සඳහා ස්ථාවර වෙළඳ පොළක් නිර්මාණය කිරීමද මෙමගින් අපේක්ෂා කරන බවයි වසන්ත සමරසිංහ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.